අතාරින එක අතාරින්න ආය මූනට හම්බුනත් දුකක්වත් සතුටක්වත් තරහක්වත් හිතට එන්නේ නැති තරමට. එක පාරක්වාට කෙලවල දාලාගිය මිනිස්සු ආය දෙවිවරු වෙලා උඩින් වැඩගෙන ආවත් විශ්වාස නම් කරන්න එපා ගණන් ගන්න එපා. උගත් පාඩම් එක්ක ජීවිතේ අතාරින එක අතාරින්න ආය මූනට හම්බුනත් දුකක්වත් සතුටක්වත් තරහක්වත් හිතට එන්නේ නැති තරමට. එක පාරක්වාට කෙලවල දාලාගිය මිනිස්සු ආය දෙවිවරු වෙලා උඩින් වැඩගෙන ආවත් විශ්වාස නම් කරන්න එපා ගණන් ගන්න එපා. උගත් පාඩම් එක්ක ජීවිතේ මම කතා කරන්නේ උතුරු කළුතර සී සුධර්මා මහා පන්සල ඉස්සරහා ඉන්නේ උපාසක අම්මා නොමැති ශ්‍රීමති වීරක්කොඩි උපාසක මහත්තයා නොමැති බර්ටි කරුණාරත්න. මේ දෙපළ සුදු ඇඳගෙන හිටියට සුදු පෙන්නුවට චරිතය ඇතුලේ ඔක්කොම කුණු වෙලා තියෙන්නේ. අපිට බොරු පොරොන්දු දීලා අපිව නොමග ඇරලා අපේ සල්ලි වලට කෙලවලා තමයි ඔය උපාසක අම්මා දිවි ලෝකෙට පැනගත්තේ. ඉතින් මම ඔය ඕකට පෝර දැම්මේ අපේම නෑදෑය වෙන වාද්දුවේ ඉන්නේ නම්මුනි කංකානම්ලාගේ වාද්දුවේ තල්පිටියේ ඉන්නේ නෑදෑය වෙන නම්මුනි කංකානම්ලාගේ පෙළපතත් උපදින හැම ආත්මයකදීම ඔය පරම්පරාවට මම වහිර කරනවා. අපිව නොමග ඇරපු උපාසක මාත්‍යාලටත් උපදින හැම ආත්මයකදීම මම වහිර කරනවා. උන්ගේ පවුල් ඇඳි ගැහවිලා යන්න ඕනේ. උපාසක මාත්‍යාගේ ආමුඩලෙන්සු අත ගහලා අපිට විරුද්ධව කතා කරලා අපේ සල්ලි වලටත් කෙලවලා තමයි මුන් අපිව නොමග ඇරියේ. ඔය පන්සල් බදාගෙන ඉන්නේ ගොඩාක් අයගේ චරිත ගත්තම ඇතුලේ තියෙන්නේ බොරුව තමයි. මමත් රැවටුනේ උන්ගේ පන්සල් බදාගෙන හිටපු නිසා තමයි. නේ ඒක නිසා මම ඔබලටත් කියන්නේ මේ වීඩියෝ එක බලන අය තම තමන් ෂෙයා කරගන්න. පන්සල් බදාගෙන ඉන්න අය උදව් විල්ලුවට දීලා රැවටෙන්න එපා. නේ ඔය උපාසක අම්මා කියන පට්ට වේසි පොඩි මුදලකට නෙමෙයි මට කෙලවලා දැම්මේ. ඔව්. ඔය මගේ ප්‍රශ්නෙට අත දැම්මෙත් පිට කවුරුත් නෙමෙයි. මගේ බිරිඳගම මස්සිනාලා දෙන්න තමයි. අද ඒ මිනිස්සුන්ට අද සබා ධර්මයෙන්ම දඬුවම් ලැබුණා. අපිට තමන් දීවි ලෝකෙට යන්න කාට හරි ඕනේ නම් තමන් පින්දාම් රැස් කරගෙන තමන්ගේ අතින් තමන් දීවි ලෝකෙට යන්න පාර හදා ගන්න ඕන. එහෙම නැතුව තමන්ට දීවි ලෝකෙට යන්න අපේ සල්ලි වලින් අපේ කරේ නැගලා අපේ සල්ලි වලින් දීවි ලෝකෙට පැනගන්න ඒ යන්නේ දීවි ලෝකෙට නෙමෙයි අපායට යන්නේ. නමුත් හොඳට මතක තියාගන්න. උඹලා අද රජගොල්ලෝ වගේ හිටියට නමුත් යම රජුරෝගේ අතේ ඔර්ලෝසුවක් තියෙනවා. ඒ ඔර්ලෝසුව අපි කාගේ ළඟවත් නැති ඔර්ලෝසුවක් යම රජුරෝගේ ළඟ තියෙන්නේ. ඒ ඔර්ලෝසුවේ වෙලාව නතර වෙච්ච ගමන් යම රජුරෝ එන්න කියපු ගමන් යන්න ඕන. එතකොට Tamanට තේරෙවි අනුන්ට දීපු ගින්දර Tamanට අපායේදී හම්බ වෙනකොට. මම මේ කතා කරන්නේ උතුරු කළුතර ඉන්නේ උපාසක අම්මා දිවි ලෝකෙට කොහොම හරි පැනගත්තා. නමුත් උපාසක මාත්‍යා තවමත් අපේ සල්ලි වලින් අපිට කෙලවලා ගොඩපය මඩපය ඉන්නේ. ಜಾති තොපිට මම වහිර කරනවා.
උපදින හැම ආත්මිකෙදිම තොපේ පරම්පරාවට හෙනම ගහන්න ඕනේ. ඕකට අත දැම්මෙත් වාද්‍යේම තල්පිටේ නම්මුනිකංකාලම්ලගේ පරම්පරාවට වැයි නැති හකුණු වදින්න ඕනේ. අද අපි දුක් විඳිනවා. අද අපේ සල්ලිලි උඹලා අපිට කෙලෝලා දැම්මා. ඔව්. ඒක නිසා සුදු ඇඳගෙන ඉන්නේ අයගේ චරිත කුණු වෙලා තියෙන්නේ.